මචං ඔන්න ඉතින් වගාව පැත්තට ආව හොඳේ. දැන් මේ අපේ වගාවේ ඉන්නේ. වගාව පැත්තට ඇවිල්ලා තියෙන ගින්දර වගේ මගේ තාම ගෝලය යාළුවෝ කවුරුවත් නැහැ. මේ ලස්සනට අපි වගාව ගාව ඉන්නේ. මේ පේනවද ඉරුකු පැල ගින්දර වගේ පේනවද? ආයිත් කියලා වැඩක් නැහැ. සුප්‍රියටම හදලා තියෙන්නේ දැන් ඇහැලා කියලා ඔක්කොම කරලා තියෙන්නේ. වගාවේ ආයිත් පේනවද පොල් ගස් අතරේ බටු පැල ලස්සනට ගින්දර වගේ මේ තියෙන මිරිස් පැල වගේකුත් හැදිලා තියෙනවා. අන්න මගේ ගොයියාවා ගොයියා ඉන්නවා. ගොයියා හැංගිලා ඉන්නේ. එයා ලැජ්ජයි. ගොයියෝ වැඩ පටන් ගමු. නේකනේ